සරණ වීරකෝන් ලික්ස් භාෂා පාසලත් සමග එකතු වෙලා ඔබට ප්‍රංශ භාෂාවේ අධ්‍යාපනය ලබා දෙන්න මම මෙහි ගුරු උපදේශිකාවක් විදිහට කටයුතු කරනවා. ප්‍රංශ භාෂාව කියලා ගත්තාම ඔබ දන්නවා ඇති ඒක ලෝකයේ පස්වෙනියට විශාල වශයෙන් ජනගහනයක් භාවිතා කරන භාෂාවක්. ඒ වගේම සංශයට පමණක් සීමා වෙලා නැති රටවල් 25කට අධික සංඛ්‍යාවක භාවිතා වන මිලියන 300කට අධික ජනගහනයක් එදිනදා වැඩ කටයුතු වලදී භාවිතා කරන භාෂාවක් විදිහට අපිට ප්‍රංශ භාෂාව හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම රටවල් වශයෙන් ගත්තාම කැනඩාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ඇෆ්‍රිකාව වගේ කියන රටවල් වල එදිනදා වැඩ කටයුතු වලදී ප්‍රංශ භාෂාව නිරන්තරයෙන් භාවිතා වෙනවා. ඒක නිසාම ප්‍රංශ භාෂාව මේ වර්තමානය වන විට ලෝක බහුලවම අධ්‍යාපන කටයුතු සඳහා වෘත්තීයමය අවශ්‍යතා සඳහා නිරන්තරයෙන්ම භාවිතා කරන භාෂාවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ප්‍රංශ භාෂාව ගත්තාම වෘත්තීයමය සහ පෞද්ගලික අරමුණු සඳහා එය භාවිතා කරනවා. වෘත්තීයමය අරමුණු කියන කොටස ගත්තාම අපිට කතා කරන්න පුළුවන් රැකියා අවස්ථා, විශ්වවිද්‍යාල අධ්‍යාපන, උසස් අධ්‍යාපන ඒ කොටස් සඳහා ප්‍රංශ භාෂාව විශාල වශයෙන් භාවිතා වෙනවා. වෘත්තීයමය අවස්ථාවල විශේෂයෙන්ම සංචාරක කර්මාන්ත, ඒ වගේම නාවික කටයුතු, ව්‍යාපාර, එදිනෙදා ජීවිතේ ගත කරන සෑම වෘත්තීයමය අවශ්‍යතාවක් සඳහාම ප්‍රංශ භාෂාව අපි භාවිතා කරනවා. ඒ වගේම ඔබ ප්‍රංශ භාෂාව හදාරන්නේ ඔබේ ඥාතීන් නැත්නම් පවුලේ සමීපතමයන් ප්‍රංශයේ හෝ කැනඩාව යන රටවල් වල ඉන්නවා වෙන්නට පුළුවන්. එතකොට ඔබට ඒ ඥාතීන් සමග සමීප වන්නට ප්‍රංශ භාෂාව හදාරලා ඔබට ඒ රටට යන්නට ඒ වගේ අවස්ථා උදා කර දීමට අපි ලික්ස් ආයතනය සමග එකතු වෙලා ඔබට අවස්ථාවක් ලබා දෙනවා. ඒක නිසා ආරාධනා කරනවා ප්‍රංශ භාෂාවත් එක්ක රැඳී ඉන්න, ප්‍රංශ භාෂාව සමග ප්‍රංශයේ අසිරිය, ප්‍රංශයේ සංස්කෘතිය අත්දකින්න අපිත් එක්ක එකතු වෙන්න කියලා.